සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක කියන්න යන්නේ UK වලට ආපු කෙනෙක්ට හෝ UK වලට එන්න කෙනෙක්ට ගොඩක්ම වැදගත් වෙන කරුණු ටිකක්. ඇයි UK වල මෙච්චරටම දැන් work permit එකක් ගන්න අමාරු කියලා. ඇත්තටම මේකට බලපාන හේතු සාධක කිහිපයක් තියෙනවා. මං ඔයාලට ඒ හේතු ටික කියන්නම්. මගේ අත්දැකීම මට දැනෙන ටික ඇයි UK වල මේ වෙද්දි work permit එකක් අරගෙන settle වෙන්න 5 year work permit එකක් ගන්න ඇයි මෙච්චරටම දැන් challenge එකක් වෙලා තියෙන්නේ, ඇයි struggle කරන්නේ කියලා මං ඔයාලට කියන්නම්. මොනවද ඒ සඳහා හේතු වෙලා තියෙන හේතු සාධක කියලා. දිගටම මේ වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. අපි බලමු මොනවද හේතු කියලා. ඔයාලා හැමෝම දන්නවා 2024 අප්‍රේල් ගිය අවුරුද්දේ 2024 අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳන් work permit එකක් ගන්නව නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු අවම සැලරි එක විදියට තිබ්බේ තියෙන්නේ 38700ක් annual සැලරි එකක් විදියට ගන්න ඕනේ. ඊට කලින් 26200ක් වගේ තමයි දාලා තිබුණේ annual salary එකක් තියෙන කෙනෙක්ට work permit එකක් issue කරන්න පුළුවන්. හැබැයි 2024 අප්‍රේල් මාසේ පස්සේ ආපු මේ rule එකත් එක්කම ගොඩක් companies වලින් work permit issue කරන එක ගොඩක්ම අඩු වුණා. මොකද ගොඩක් companies වලට මේ salary එකට work permit එකක් issue කරන එක ටිකක් අමාරුයි. මොකද අපි university එකකින් out වෙනකොටම fresh graduate කෙනෙක් විදියට එයාලා job එකකට ගනිද්දි මේ ලොකු salary එකක් තියලා එකපාරටම අපිව company එකකට සම්බන්ධ කරගන්න හරි අඩුවෙන්. ඔයාලා හිතන්න ඔයාලට තියෙන engineering medical side එකේ degree එකක් නම් සාමාන්‍යයෙන් possibility එකක් තියෙනවා ඔයාලට එහෙම job එකක් ඒ වගේ salary එකකින් එකපාරටම ගන්න. හැබැයි එහෙම නැතුව ඔයාලට තියෙන ඇඩ්මිනිස්ට්‍රේටිව් සයිට් එකේ HR සයිට් එකේ ඩිග්‍රී එකක් නම් එතකොට ඔයාලා ජොබ් ෆීල්ඩ් එකට ගිහිල්ලා ජොබ් එකක් හොයනකොට ඒ වගේ ෆීල්ඩ් එකකින් ඔයාලට ජොබ් එකක් හොයාගන්න ඇත්තටම ඒ වගේ සැලරි එකකින් අමාරුයි. ඔයාලා ටික එක්ස්පීරියන්ස් හදාගෙන තමයි ඔයාලට ජොබ් එකක් හොයාගන්න වෙන්නේ. ඇත්තටම මෙන්න මේ හේතු නිසා අද වෙද්දි UK වල work permit එකක් ලබා ගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක්. හැබැයි මං ඔයාලට තව දෙයක් කියන්න කැමතියි. ඔයාලා national health sector එකේ job එකකට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් ඒ කියන්නේ nurse කෙනෙක් හරි නැත්නම් GP කෙනෙක් විදියට හරි නැත්නම් care assistant කෙනෙක් විදියට හරි national health sector එකට සම්බන්ධ වෙන්න ඉන්නව නම් එතකොට අර ඔයාලට අප්‍රේල් මාසේ 24න් පස්සේ දාපු salary threshold limit එක තාම national health sector එකට apply කරලා නැහැ. ඒකේ 23200යි annual salary එක මේ salary එකට අනිවාර්යෙන් work permit issue කරනවා. හැබැයි මට දැනගන්න ලැබුණේ ඒ කියන්නේ මම දැක්කා එක post එකක් share වෙනවා. ඒ කියන්නේ UK VI එක තාම මේක කරලාද නැද්ද කියලා හරියටම දන්නේ නැහැ. ඒක තාම plan කරලා එක සම්මත වෙලාද කියලා දන්නේ නැහැ. මේ NHS එකේ තියෙන work permits දෙන්නත් ඉස්සරහට අර 38700 අර කලින් ගත්තපු salary threshold එකම ඕන කියලා ඒ කියන්නේ නීතිය මේකටත් ගේන්න try කරනවා. එහෙම ගෙනාවොතින් අනිවාර්යයෙන්ම national health sector එකනොත් work permit එකක් ලබා ගන්න එක හරිම අමාරු වැඩක් වෙන්න පුළුවන්. ඒ වගේ සිද්ධි බලනකොට ඉස්සරහට UK වල job එකක් හොයාගන්න work permit එකක් හොයාගන්න හරිම අමාරුයි. ඔයාලට දැනට work permit එකක් තියෙනවා නම් ඇත්තටම ඔයාලා ගොඩක් lucky කියලා මං හිතනවා. ගොඩක් වෙලාවට ඔයාලා ගාව තියෙන work permit එක දැන් ගොඩක් වෙලාවට මම අහලා තියෙනවා ගොඩක් care homes වලින් work permit එක අරගෙන එයාලා ටික දවසක් ගියාට පස්සේ කියනවා අපිට ඔයාලගේ COS එක අවලංගු කරන්න වෙනවා. ඔයාලා දවස් 60ක් ඇතුළත වෙන COS එකක් හොයාගන්න work permit එකක් හොයාගන්න කියලා. මේ වගේ තත්යකට ඔයාලා මුහුණ දුන්නොත් ඔයාලා ගොඩක් අසරණ වෙනවා. මොකද සමහර අය මේ care homes වලින් work permit ගන්නවා ලොකු ගාණක් දීලා. ඒක illegal ඇත්තටම. එහෙම කරන්න බෑ. ඒ වුණාට ගොඩක් අය work permit එකක් ගන්න ඕන කමට
සල්ලි දීලා ලොකු ගාණක් වියදම් කරලා work permit එකක් ගන්නවා. හැබැයි මේ work permit එක ගත්තට ටික දවසක් ගියාට පස්සේ කියනවා shifts නැහැ. එහෙම නැති වුණොත් ඒ work permit එක ඒ care home එක වහලා seal තියලා මොකක් හරි හේතුවක් නිසා care quality commission එකේ එක්කෝ ranking අඩු වෙලා ඒක seal තියලා මේ වගේ හේතුවක් නිසා care home එකේ COS එක issue කරපු COS එක අවලංගුයි කියලා ඔයාලට දවස් 60ක් ඇතුළත තව COS එකක් හොයාගන්න කියලා එයාලා ඉන්ෆෝම් කරනවා. මේ වගේ සිද්ධියකට ඔයාලා මුහුණ දුන්නොත් ඔයාලට එතකොට ලොකු ප්‍රශ්නයකට ඔයාලා ඇත්තටම මුහුණ දෙනවා. ඔයාලට ඒ වෙද්දි තියෙන financial issues එක තවත් COS එකක් හොයාගන්නත් ඔයාලට සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාලගේ වීසා එක දවස් 60ක් ඇතුළත අවලංගු වෙනවා. ඔයාලට හොයාගන්න බැන්නොත් අනිවාර්යයෙන්ම ආයි ලංකාවට එන්න වෙනවා. මේ වගේ හේතු නිසා අනිවාර්යයෙන්ම ඔයාලා COS එකක් ගන්නකොට work permit එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම check කරලා බලන්න ඒ work permit එක දෙන ආයතනයේ work permit එක දෙන්න සුදුසු ආයතනයක්ද කියලා. ඒකේ කවුරු හරි වැඩ කරපු කෙනෙක්ගෙන් හරි නැත්නම් අවුරුදු 5කට ඔයාලට ඉස්සරහට තව ඒකේ survive වෙන්න පුළුවන්ද කියලා බලලා check කරලා අනිවාර්යයෙන්ම work permit එකකට යන්න. නැත්නම් ඔයාලා අපරාධ නිකරුණේ සල්ලිත් නාස්ති කරගෙන ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. අනිත් එක දැන් ඔයාලා හිතනවාලා ස්ටුඩන්ට් කෙනෙක් විදියට මෙහාට ඇවිල්ලා ඊට පස්සේ ඔයාලා part time join වෙනවා රෙස්ටුරන්ට් එකකට හරි හොටෙල් එකකට හරි එක්කෝ වේටර් කෙනෙක් විදියට එහෙම නැත්නම් ඩිෂ්වොෂර් කෙනෙක් විදියට එහෙම නැත්නම් ඒකේ මොකක් හරි helping cleaning service එකකට helping service එකකට මේ වගේ මොකක් හරි assistant position එකකට ඔයාලා join වෙලා part time ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඉන්න අතරතුරේදී ඒක cover කරන අතරතුරේදී ඔයාලා ඒකට join වෙලා වැඩ කරනවා. හැබැයි ළඟට ඔයාලා අවුරුද්ද ඔයාලගේ ස්ටුඩන්ට් පීරියඩ් එක ඉවරුණාට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම PSW post student visa එකට apply කරනවා. post student visa එකට apply කරලා ඔයාලට ඒත් අර job එක තියෙනවා මට සල්ලි හම්බ වෙනවා කියලා ඉන්න එපා. අනිවාර්යයෙන්ම post student visa එකේ පළවෙනි මාසේ ඉඳන්ම ඔයාලා try කරන්න ස්ටඩි කරන්න මොන වගේ කම්පැනිස් වලින්ද work permit issue කරන්නේ මට related field එකකින් work permit එකක් ගන්න පුළුවන්ද එහෙම නැත්නම් මම දැනට වැඩ කරන කම්පැනි එකේ හෝ මම දැනට වැඩ කරනවා හොටෙල් එකක නම් රෙස්ටුරන්ට් එකක නම් ඔයාට ඒකේ තියෙන එක්ස්පීරියන්ස් පදනම් කරගෙන වෙන COS එක දෙන හොටෙල් එකකට join වෙන්න පුළුවන්ද රෙස්ටුරන්ට් එකකට join වෙන්න පුළුවන්ද කියලා ඔයා PSW එක පටන් ගත්ත දවසේ ඉඳලම try කරන්න work permit එකක් හොයාගන්න. මොකද කාලය කියන එක හරි ඉක්මනට යනවා. අවුරුදු 2ක් කියන්නේ ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි ඉක්මනට ගිහිල්ලා ඉවරයි. ඒක නිසා ඔයාලට time එක මදි වෙන්න පුළුවන්. අවසාන මොහොත වෙනකන් ඉන්න එපා. අවසාන මාස 6 වෙනකන් ඉන්න එපා. PSW එක ඉවර වෙන්න තියලා ඉක්මනටම ඔයාලා post student visa එක apply කරලා ඒ ඉන්න අවුරුදු 2 ඇතුළත try කරන්න අවුරුදු 5කට හෝ අවුරුදු 3කට හෝ work permit එකක් ලබා ගන්න. අනිත් එක තමයි ඇත්තටම ඔයාලට දැන් post student visa එකට ඒ කියන්නේ PSW ඒ visa එකට apply කරාට පස්සේ ඒකටත් ඔයාලා දෙන්නෙක් නම් අනිවාර්යෙන්ම ඔයාලට 6000කට ආසන්න ප්‍රමාණයක් යනවා. ඒ visa එක apply කරන්න පවුම් 6000කට ආසන්න ප්‍රමාණයක් යනවා. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ visa එක switch කරගන්න ඕන නොතින් work permit එකකට අනිවාර්යෙන්ම ඔයාලට තව ලොකු ගාණක් ඒ සඳහා වියදම් වෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට national health sector එකේ job එකකට job visa එකකට skilled work visa national health sector එකෙන් ලබා ගන්නවා නම් එතකොට ඔයාලට IHSP එකෙන් ඔයාලා එකෙන් නිදහස් වෙනවා. එතකොට ඔයාලට අර visa වලට දාන්න උවමනා වෙන්නේ visa application එක fill කරන්න ඕන යන වියදම විතරයි. එතකොට ඔයාලට ලොකු ගාණක් එකෙන් ඉතුරු වෙනවා. හැබැයි ඔයාලගේ field එක engineering field එකක් නම් එහෙම නැත්නම් මොකක් හරි වෙන management field එකක් නම් මේ වගේ field එකකින් ඔයාලා job එකක් හොයාගන්න try කරනකොට work permit එකක් දාගන්න යනකොට සමහර විට කම්පැනිය ඔයාලගේ IHS payment එක cover කරගන්න කැමති වුනේ නැත්නම් ඒකට ඕන වියදම දෙන්න කැමති වුනේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒක ඔයාලගේ අතින් තමයි ඔයාලට pay කරන්න වෙන්නේ visa එක apply කරද්දී. එතකොට ඔයාලට කපල් එකක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අවුරුදු 3කට හෝ අවුරුදු 5කට මේ IHSP එක දෙන්නටම දෙන්න වෙනවා. ඔයාලා දන්නවා ඒකත් IHSP එකත් පවුම්
1000කට වඩා වැඩි එක අවුරුද්දකට. ඒ වගේම තමයි ඔයාලා ෆැමිලි එකක ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලට ලොකු වියදමක් යනවා IHSP එක වෙනුවෙන්. ඔයාලට රිලේටඩ් ෆීල්ඩ් එකක වර්ක් පර්මිට් එකක් අරගෙන ඇප්ලයි කරන්න යනකොට ඒක ස්විච් කරන්න යනකොට එතකොට ඔයාලා දැනටම PSW එකටත් සල්ලි වියදම් කරලා තියෙනවා ඒක ඇප්ලයි කරන්න. තව වර්ක් පර්මිට් එකකටත් සල්ලි වියදම් කරන්න වෙනවා. ඔයාලා අර සේව් කරපු ඩිපොසිට් එක ලොකුවට ඉතුරු කරගන්න. ඇත්තට මේක ඉතුරු කරගන්න වෙන්නේ නැහැ. ඔයාලා මේ වර්ක් පර්මිට් එකක් ගන්නකම් ඒ තියෙන ජර්නි එකේදී අනිවාර්යයෙන්ම වියදම් ටික ඔයාලට යනවා. ඒක නිසා ඇත්තටම UK වල මෙන්න මේ හේතු නිසා වර්ක් පර්මිට් එකක් ලබා ගන්නවා කියන එක ලොකු ස්ට්‍රගල් ගොඩාක් කට්ටිය ස්ට්‍රගල් කරනවා. ඇත්තට මේක ගොඩක් වෙලාවට ඔය කෙයා හෝම්ස් වලින් වගේ වර්ක් පර්මිට් එක ඉලීගලි එයාලා සෙල් කරන නිසා ඒ කියන්නේ COS එක සෙල් කරන නිසා එතකොට ඒකත් මාෆියාවක් වගේ ගොඩාක් අයට ඒකත් ලොකු බර්ඩන් එකක් එහෙම COS එකක් ලබා ගන්න එක ඒකත් ලොකු ප්‍රශ්නයක්. මෙන්න මේ වගේ හේතු නිසා ඇත්තටම අද වෙද්දි UK වල ජොබ් මාකට් එකේ අර ජොබ්ස් ඕන තරම් තියෙනවා. මම කියන්නේ ජොබ්ස් නෑ කියලා. එන්ජිනියර්ස්ලට ඒ කියන්නේ එන්ජිනියර්ස්ලට හෙල්ත් සෙක්ටර් එකේ වැඩ කරන අයට ඕන තරම් ජොබ්ස් තියෙනවා. ගොඩාක් වෙලාවට ඔය IT ෆීල්ඩ් එකේ වැඩ කරන අයට, එතකොට හොටල් සෙක්ටර් එකේ වැඩ කරන අයට, රෙස්ටුරන්ට් වල වැඩ කරලා එක්ස්පීරියන්ස් තියෙන අයට මෙහි ඕන තරම් ජොබ්ස් තියෙනවා. නැත්තේ නෑ. ජොබ් හොයාගන්නත් ලේසි. හැබැයි ඒ හැම කම්පැනි එකකින්ම ඒ හැම කම්පැනි එකකින්ම COS එක ඉෂුව කරන්නේ නැහැ. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. එයාලා COS එක ඉෂුව කරද්දී එතකොට ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද අර සැලරි threshold එක එයාලට දෙන්න බෑ. එතකොට 30700ක් අවුරුද්දකට පවුන් 30700ක වැටුපක් තියෙන ජොබ් එකක් දෙනවා කියන්නේ හැම කම්පැනි එකකටම කරන්න බැරි වැඩක්. ඒක නිසා එයාලා ගොඩක් වෙලාවට අර වර්ක් පර්මිට් එකක් COS එකක් දෙන්න කැමති වෙන්නේ නැහැ. මෙන්න මේ හේතු තමයි මෙහි දැනට වර්ක් පර්මිට් එකක් ගන්න ගියාට පස්සේ ගොඩාක් අය මුහුණ පාන්න තියෙන ගැටලු. අනිත් එක තමයි ඔයාලා හැමෝම දැන් අපි හැමෝම මෙහාට එන්නේ අනිවාර්යෙන්ම ලංකාවේ අපි අනිවාර්යෙන්ම ස්ටඩි කරලා ස්ටඩි පර්පස් එකකටම නෙමෙයි අපි මේ වගේ රටකට එන්නේ UK වලට හරි නැත්නම් වෙන රටකට හරි යන්නේ අපි ඇත්තටම ස්ටඩි පර්පස් එකකට නෙමෙයි අපි ස්ටුඩන්ට් වීසා හරි දාලා මේ රටකට එන්නේ කොහොම හරි ඒ ස්ටුඩන්ට් පීරියඩ් එක ඉවර වෙලා ඒ ක්වොලිෆිකේෂන් එකත් අරගෙන කොහොම හරි හොඳ ජොබ් එකකට වර්ක් පර්මිට් එකක් දාගෙන අවුරුදු 5කට කොහොම හරි වීසා එක එක්ස්ටෙන්ඩ් කරගෙන එතකොට අපිට අර PR පාත්වේ එක ඕපන් වෙන නිසා අපිට පුළුවන් PR එකට ඇප්ලයි කරලා මෙහෙ ඉක්මනට සෙටල් වෙන්න. මෙන්න මේ වගේ හේතු නිසා තමයි අපි ඇත්තටම වෙන රටකට එන්න try කරන්නේ. අනිත් දේ තමයි ඔයාලා ගොඩක් වෙලාවට try කරනවා visa ඒ කියන්නේ work permit එකක් ගත්තට පස්සේ work permit එකක් ගන්න ඔයාලා try කරනවා ඔයාලා වැඩ කරනම field එකකින්. මොකද ඔයාලා ලංකාවේ හිතන්න ඉංජිනේර් කෙනෙක් civil engineer කෙනෙක් විදියට වැඩ කරපු කෙනෙක් ඔයාලා මෙහෙ ඇවිල්ලා try කරනවා ඒ field එකේම work permit එකක් හදාගන්න. ගොඩක් වෙලාවට ඔයාලා PSW එකේ ඉන්නවා ඔයාලට civil engineering මෙහෙනුත් ඔයාලා master එකක් කරගෙන ඒ qualification එකක් තියෙනවා. හැබැයි ඔයාලා apply කරනවා companies වලින් අහනවා හැබැයි ඔයාලට work permit එකක් එන්නේ නැහැ. ඒ වෙලාවට ඔයාලා ගොඩාක් ඔයාලගේ හිතේ තියෙන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ ෆීල්ඩ් එකෙන්ම මම ජොබ් එකක් හොයාගන්න ඕන වර්ක් පර්මිට් එකක් දාගන්න ඕන. මොකද මට ඉස්සරහට මම කරේ පොඩි කියන්නේ මම ලංකාවේ ඉඳන්ම ඩිග්‍රී එක කාලේ ඉඳන්ම අන්ඩර් ග්‍රැජුවේට් වෙලා තියෙනෙත් මේ ඩිග්‍රී එකේ මාස්ටර් එක අරගෙන තියෙනෙත් මේ ඩිග්‍රී එකේ මට එක්ස්පීරියන්ස් තියෙනෙත් මේක මට කරන්න පුළුවනුත් මේක. එහෙම වුණොත් මට මේ ෆීල්ඩ් එකෙන් වෙන ෆීල්ඩ් එකකට මාරුනොත් ඒක මට ලොකු රිස්ක් එකක්. එහෙම නැත්නම් ඒක ඔයාගේ ඇටිටියුඩ්ස් එක්ක ඔයා ඒකට එකඟ වෙන්නේ නැහැ. මේ වගේ හේතු නිසා ඔයාලා ඔයාලගේම ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයාගන්න මාර විදිහට ස්ට්‍රගල් කරන අය වෙන්න පුළුවන්. ඒත් මං කියන්නේ ඔයාලට මොකක් හරි ඔයාලා වැඩ කරන part time job එක කරපු place එකකින් හරි මොකක් හරි වෙන තැනකින් work permit එකක් ගන්න chance එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ chance එක miss කරන්න එපා මේ වෙලාවේ. ඔයාලා try කරන්න. මොකද ඔයාලට උපරිම අවුරුදු 5ක work permit එකේ හිටියට පස්සේ PR එකට apply කරාට පස්සේ ILR එකට apply කරාට පස්සේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාලගේ field එකේ ඕන job එකකට ඊට පස්සේ ඔයාලට shift වෙන්න පුළුවන්. දැනට ඔයාලගේ
ඒම් එක කියන්නේ ටාගට් එක වෙන්න ඕනේ මෙහි සෙටල් වෙන්න නම් ඔයාලා ටයිම් එක වේස්ට් කරන්නේ නැතුව ඉක්මනට වර්ක් පර්මිට් එකකට යන්න. ඉස්සරහට අපි දන්නේ රෙගියුලේෂන්ස් කොහොම වෙනස් වෙයිද. තව මේ ඉමිග්‍රේෂන් ඒ කියන්නේ ලෝස් වැඩි වෙලා ඒ කියන්නේ ගොඩාක් රූල්ස් තද කරලා එන්න බැරි වෙන විදියට තද කර ඒ කියන්නේ සැරලි ත්‍රෙෂෝල්ඩ් ලිමිට්ස් වැඩි කරලා අපට අර ඇචීව් කරන්න බැරි විදියට වර්ක් පර්මිට් ගන්න බැරි විදියට රූල්ස් වෙනස් වුණොත් ඇත්තටම අපිට ගොඩක් පසුතැවෙන්න වෙන අපිට පුළුවන් වෙලා අපි මේ වර්ක් පර්මිට් එක ගත්තේ නැහැ කියලා. ඒක නිසා try කරන්න කොහොම හරි මේ වර්ක් පර්මිට් එකක් ඔයාලට සෙට් වුණොත් ඒක අනිවාර්යයෙන්ම අතාරින්න එපා. ඔයාලා පුළුවන් නම් ඒක ගන්න අරගෙන ඔයාලගේ ෆීල්ඩ් එකේ නොවුනත් කරන්න try කරන්න. ටික කාලයක් කියලා හිතලා ඔයාලා ඒකට ඇඩ්ජස්ට් වෙන්න කියලා ඇඩ්ජස්ට් වෙන්න try කරන්න. හැබැයි මේක හැමෝටම මම කියන්නේ නැහැ. හැමෝම මේ වැඩේට කැමති නැහැ. ඒ වුණාට ඒක මෙහි අය ගොඩක් මම දැකලා තියෙනවා එහෙම කරන අය තමන්ගේ ෆීල්ඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන ඒ අය දැන් වෙනම ෆීල්ඩ් එකක වැඩ කරලා වර්ක් පර්මිට් එක වෙනම ෆීල්ඩ් එකකින් අරගෙන හැබැයි හොඳට සෙටල් වෙලා එයාලා හොඳ ලක්ෂරි ලයිෆ් ගත කරන කට්ටිය මම ඕන තරම් මෙහි දැකලා තියෙනවා. ඒක පොඩි කැපකිරීමක්. හැබැයි මට හිතෙනවා ලොකු ආයෝජනයක් ඒකෙන් ලැබෙනවා කියලා. ඔයාලට මේ වීඩියෝ එක මම හිතනවා මේ කරුණු වලට වැදගත් වෙයි කියලා. ඇත්තටම මේවා මම මේ කියන කරුණු එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. සමහරුන්ට ගැළපෙන්න පුළුවන්. සමහරුන්ට මම මේ කියන කරුණු නොගැලපෙන්න පුළුවන්. මම මේ කියන්නේ පොදුවේ ජෙනරල් හැමෝම කතා වෙන දේවල් වර්ක් පර්මිට් සම්බන්ධව. ඇත්තටම අද වෙද්දි UK වලට වර්ක් පර්මිට් එකක් අරගෙන ගන්නවා කියන එක ලොකු චැලෙන්ජ් එකක්. ගොඩක් අය මෙහි ආපු අයත් ස්ට්‍රගල් කරන දෙයක්. ඒක නිසා ඔයාලත් මේ කරුණු වලට වැදගත් වෙයි කියලා හිතෙනවා. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. මාත් එක්ක දිගටම ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.